ආයුෂ බොහෝ ඒවා කියලා බොහොම ආදරෙන් පිළිගන්නවා ගුරු මියුසික් පාඩේ ආදරණීය ඔබ සැම. අලුත් අවුරුද්දේ ඔන්න ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බ ගීතයක් අද උගන්වන්නට කියලා හිතුවා වෙනස්ම විදියට. මේ ගීතය ආත්මලීනගේ මහත්මයාගේ එපා කඳුල ඇල්සලා කියන අමරණීය ගීතය. කවදාවත් එපා නොවන ගීතය. මේ ගීතය වාදනය කරන්නට පුළුවන් ලස්සන බීට් එකක් තියෙනවා. ඔයාලා මගෙන් ගත්ත බීට් පැක් එකේ. බීට් පැක් එක ගත්ත නැති කෙනෙක් ඉන්නවා නම් මගේ WhatsApp නම්බර එක 071 මෙසේජ් එකක් දාන්න. අනිවාර්යෙන් ඔයාලටත් පුළුවන් මේ උත්සව සමයේ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඉදිරියේදී එන්නේ මංගල සමයේ වෙඩින් සමයේ බීට් පැක් එක අරන් තියාගන්න. රයිට් අපි වැඩි කතා නැතුව මේ ලස්සන ගීතය ඉගෙන ගන්න පොඩි වෙලාවකින් එකතු වෙමු. එන්න. රයිට් එපා කඳුල ඇල්සලා E minor ස්කේල් එකේ යන්නේ. එතකොට ටෙම්පෝ 124ට වගේ මේන් ඔරිජිනල් ප්ලේ කරන්නේ. ඒ උනාට ටෙම්පෝ එක ගොඩක් අඩුවෙන් ඔයා ප්‍රැක්ටිස් කරන්න. මමත් ටෙම්පෝ එක අඩුවෙන් ප්ලේ කරන්න එක සැරේම. මුලින්ම යනවා සැක්සෆෝන් පාර්ට් එකක් මේ ටික. ඊට පස්සේ ටං 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 ටටං ටං ටං ටටං ඒක ලීඩ් ගිටාර් එකෙන් ඔයා ගහන්න. ඒක ඔරිජිනල් එකේ නම් ඉලෙක්ට්‍රික් පියානෝ ටෝන් එකකින් ගහලා තියෙන්නේ. ගොඩක් බෑන්ඩ්ස් වල එහෙම ප්ලේ කරන්නේ ලීඩ් ගිටාර් එකේ. මේක ලීඩ් ගිටාර් එකෙන් ප්ලේ කරන්න. ගැටලුවක් නැහැ. රයිට්. වෙනදා වගේ වැඩි වෙලාවක් ගන්න නැතුව මම පොඩ්ඩක් අඩු වෙලාවකින් කරන්න බලන්නම්. මම හිතනවා ඔයාලට අල්ල ගන්න පුළුවන් වෙයි කියලා. අපි පොඩ්ඩක් මේක එක්ස්පෙරිමන්ට් එකක් විදිහට කරලා බලමු. පොඩ්ඩක් ටයිම් එක අඩුවෙන් යන විදිහට. රයිට්. ඔයාගේ කමෙන්ට් එක දාන්න කොහොමද ඔයාට මෙහෙම හොඳයිද? තව ටිකක් වෙලාව අරන් කරොත් හොඳයිද? ඒ කමෙන්ට් එක ඔයා දාන්න. රයිට්. වෙනවා 100කට එන්නේ හරි ලස්සනයි පිච් බෙන්ඩ් එකේ අදිනවා ලීඩ් ගිටාර් twice right ඊට පස්සේ song එකට යන්නේ එපා කඳුල ඇල්සලා කියලා song එක ගීතේ ස්ටයිල් කොටස එපා කඳුල ඇල්සලා කියනකොට එපා කියනකොට C එකට එන්නේ දැන් E minor එකේ තමයි මේල් ඉන්නේ හැබැයි C එකට එනවා right 2 3 4 kamu right ඊට පස්සේ කෙලින්ම මියුසික් එකට යන්නේ 2 3 ඉන්ටර්ලූඩ් එකයි ඉන්ට්‍රොඩක්ෂන් එකයි දෙකම එකයි නිසා කිසිම ගැටලුවක් නැහැ ඔයාලට. මුල මියුසික් එකමයි ප්ලේ කරන්න. ඊට පස්සේ වර්ස් එක අපි යමු. වර්ස් එක 2 3 4
ඉතින් මේ හරි ලස්සනයි මේ බීට් එකත් හරි ලස්සනයි. ඔයාලට මේ බීට් එක ගන්නත් පුළුවන් මගේ WhatsApp නම්බර් එකට කෝල් කරලා. ඉතින් මෙහෙම හොඳද? බලන්න මම ඔන්න වෙනද වගේ ගොඩක් වෙලා පේලිය සෝන් එක සිං කර කර ඉන්නේ නැතුව ගායනා කරේ බොහොම කෙටියෙන් වීඩියෝ එක ෂෝට් කරගත්තොත් කොහොමද කියලා මට පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලන්න හිතුණා. ඒ නිසා ඔයාලා කියන්න මෙහෙම හොඳයිද? මෙහෙම වාදනය කරගෙන යන්නද ටෙම්පෝ එක අඩුවෙන්? එහෙම නැත්නම් පේලියෙන් පේලිය නැවත නැවත රිපීට් කර කර ගායනා කරමින් වාදනය කරන්නද? කොහොමද හොඳ? ඔයාලට ඕන විදිහට මම දෙනවා ලෙසන්ස්. එහෙනම් ලෙසන් එක හොඳයි නම් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහස කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම මම ගිහින් එන්නම්. ඔයාලා හොඳට ප්‍රැක්ටිස් කරලා තියාගන්න. ජය වේවා.